වෙනවා මේ අවුරුදු නොවැම්බර්. මට මේ වෙලාවේ ලංකාවට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මට ෆින්ලන්ඩ් ටූර් තමයි පාස්පෝර්ට් එක රිනිව් කරගන්න වෙන්නේ. ඉතින් මම අද ඒ වැඩවලට යන ගමන් ඉන්නේ. ඉතින් එහෙම ඉන්නවා මට හිතුණා ඔයාලට මේ ප්‍රොසෙස් එක ගැන කියන්න. මොකද මමත් මේක ගොඩක් විස්තර හොයලා තමයි කරගත්තේ. මොකද මම අද ඇත්තටම කියන්න නෙමෙයි හිටියේ. මට අපොයින්ට්මන්ට් එක ෂණික ඒ කියන්නේ හදිසිය හම්බ වුණා දවස් 4ට. ඉතින් මම දැන් දවල් 1යි මම දැන් ටක්කා වෙනවා මට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ෆොටෝස් ඒ ටික ලෑස්ති කරගෙන 4ට මම යන්න ඕනේ ඇඩ්ජස්ට් කරගන්න වැඩවලට. ඒ නිසා මම හිතුවා ඔයාලවත් එක්ක යන්න ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා මම ඒක කියන්නම්. මොකද මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා ලංකාවේ ඉඳලා පාස්පෝර්ට් එක මෙකේදී රිනිව් කරගන්න අයට. මොකද ඒ සම්බන්ධව හැමෝම කරගත්ත කෙනකින් අහකට කරගන්න මිසක් මම දැක්කේ නෑ සම්බන්ධ බ්ලොග් එකක්වත් දැනගන්න තියෙනකත් ඒවා. ඒ නිසා මම හිතුවා කාඩ් හරි කෙනෙක්ට අද මගේ මේ ගමනින් ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් යම් මාත්‍යකද ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉතින් මම ෆස්ට් ස්ටෙප් එක කියන්නම්. මම දැන් තියෙන්නේ මම එස්පෝ වල ඉන්නේ. ඉතින් මම යන්න ඕනේ එස්පෝ වල ජෙනරල් කවුන්සිලර්ව හම්බ වෙන්න. ඉතින් එයාගෙන් තමයි මම ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. හැබැයි ඊට කලින් මම ඩොකියුමන්ට්ස් එක රෙඩි කරගන්න ඕනේ. රෙඩි කරා මම එයාව හම්බ වෙන්න යන්න ඕනේ. ඉතින් අද 4ට අපොයින්ට්මන්ට් එක හම්බුනේ. ඉතින් මම දැන් යනවා ලිප්පෝවර වලට. ලිප්පෝවර වලට ගිහින් මොකද මෙහි මම දන්න තරමේ print out අපිට ෆොටෝ කොපිස් ගන්න පුළුවන් ලයිබ්‍රරි එකෙන් තමයි පොඩි ගානක් වල €7 ගානක් විතර කියලා. ඉතින් මම දැන් ලැප් එකක් දාගන්න. මොකද මම ඇත්තටම ඇප්ලිකේෂන් ෆෝම් එකක් තාම ෆිල් කරලා නැහැ. ඉතින් මම දැන් ලැප් එකක් අරන් ගිහලා ලයිබ්‍රරි එකට ගිහලා ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා එතනම ලිප්පෝවර සෙල්ලෝ මෝල් එකේ තියෙනවා සෙල්ලෝ ලයිබ්‍රරි එකට යන්නේ shopping mall එකේ තියෙනවා ස්ටුඩියෝ එක. ඉතින් එයාලගෙන් ඒ අදාළ සයිස් එකට අදාළ ෆොටෝ එකක් අරගෙන ඒ වැඩ ටික කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ එතනින් කෙලින්ම මම හෙල්සින්කි මට එඩ්‍රස් එක එව්වේ ආයෙත් කියලා දවස් 4ට. මොකද දැන් මේ සමයක දැන් හැමෝම මේ මාස වෙකේෂන් යනවා. ඉතින් ඒත් දවස් වෙකේෂන් යනවා කියලා මට දවස් 4ට එන්න කිව්වා. ඉතින් මම දැන් එතනට යන්නේ. ගිහලා බලමු මගේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා බලන්න කියන්න. ඉතින් මම මේ ස්ටුඩියෝ එකට තමයි ගියේ ෆොටෝ එක ගන්න. මේක තමයි ස්ටුඩියෝ එක නම. මේක තියෙන්නේ ලිප්පෝවර වල සෙල්ලෝ ලයිබ්‍රරි එක කිට්ටුව තියෙන්නේ ලිප්පෝවර මෝල් එක එක්ස්ප්‍රෙසෝ හවුස් එක පිටිපස්සේ. මේක තමයි ස්ටුඩියෝ එක. ඉතින් දැන් මම ලයිබ්‍රරි එක ඇතුළට යන ගමන් තාම shopping mall එකේ ඉන්නේ. ෆොටෝ එක ගැන කිව්වොත් ෆොටෝ එකට €25ක් ගියේ. එයාලා ඊමේල් එකක් එවනවා. ඊට අමතරව print කරලා අපිට කොපිස් 6ක් දෙනවා. අනිවාර්යෙන් ඔයාලා කියන්නේ යාලට ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක කියලා. මොකද එකපාර පාස්පෝර්ට් එක කියව ගමන් එයා ෆින්ලන්ඩ් පාස්පෝර්ට් එක කියලා හිතලා තමයි ගන්න. මොකද සයිසස් වෙනස් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක කියන්න ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙන සයිස් එක 3.5 වැඩි කිරීම 4.5 cm වෙන්න ඕනේ. මම ඒකත් අර කෝකටත් වෙන්නවා. ඉතින් ඒ විදිහට ෆොටෝ ටික ගන්න ඕනේ. €25යි. photouse.fi තමයි එයාලගේ ස්ටුඩියෝ එක. මොකද මම කලින් මගේ වීසා එකක් රිනිව් කරද්දි එයාලගෙන් ගත්තේ. ඉතින් මට හම්බුණ හොඳම ප්‍රයිස් එකක් තියෙන ස්ටුඩියෝ එකක්. මොකද කලින් මම €20ට එක අවශ්‍යතාවයකට ගත්තේ. එයාලා ඊමේල් එක දාන්න විතරයි €20ක් ගන්න. මේකේ ඊමේල් එක එක්ක අපිට print out 6ක් දෙනවා ෆොටෝ €25ට. ඉතින් ඇත්තට මම දැන් අවුරුද්දකට එකමාරකට කලින් තමයි කලින් ෆොටෝ ගත්තේ. එතකොටත් €25යි. දැනුත් €25ම තමයි ගාන. ඉතින් ඔයාලා එස්පෝවට ඉන්නේ ලිප්පෝවර වල තියෙන shopping mall එකේ එක්ස්ප්‍රෙසෝ හවුස් එක පිටිපස්සේ තියෙන ස්ටුඩියෝ එකකින් ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා නගපාතන ඒකෙන් කරගන්න. මට හම්බුණ ස්ටුඩියෝ එකෙන් ඒක තමයි මට print out ඊමේල් දෙකත් එක්කම ගාන අපඩවල්ම ගානක් එක්ක හම්බුණ අපඩ් කරන්න පුළුවන් හොඳ ගානක් එක්ක හම්බුණ ස්ටුඩියෝ එක. ඉතින් දැන් යන් සෙල්ලෝ ලයිබ්‍රරි එකට. ඉතින් ඔයාලට පොඩ්ඩක් එළිය පෙන්නන්න. ඔයාලට පේනව නැත්ද දවස් අද මට මතකයි විදියට 23යි උෂ්ණත්වය හරි රස්නේ. මම හරි ආසයි. මොකද ඒ අවුව පිච්චුනාට අපේ හැම කලුණාට කොහොමද අපේ හැම ඩාක්නේ ස්කින් එක. ඉතින් ඒ වුණාට හරි සනීපයි. අර සීතලේ මාස ගානක් ඉඳලා අවුව වැටෙද්දි. ඉතින් පාස් වැඳුමක් දාගෙන තමයි හැමෝම යන්නේ. ඉතින් දැන් මම සෙල්ලෝ ලයිබ්‍රරි එකේ හිටු ඉන්නේ. අලිම ලයිබ්‍රරි එකෙන් ෆොටෝ කොපිස් print outs අරන් තියෙනවා. ඒතකොට 26ක් හරි 14ක් කරුණ වගේ ගණනකට හරි ගාන වලට කියන්නම්. ඉතින් මම හිතන්නේ ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් මට තියෙන්නේ ඉස්සෙල්ලාම print කරගන්න ඕනේ මගේ ෆෝන් එක හරි ලැප් එකෙන් හරි එයාලගේ
මැෂින් එකකින්. ඊට පස්සේ මේ හෙල්මට් ලයිබ්‍රරි එක. ඉතින් ලයිබ්‍රරි කාඩ් එක තියෙනවා. ඒක ඕන එකක් යූස් කරන්න පුළුවන් හෙල්මට් ලයිබ්‍රරිස් වල. මේ ගොඩක් ලයිබ්‍රරිස් තියෙනවා. ඉතින් මේක තමයි ලයිබ්‍රරි එක. Curiasto Bibliothèque Library. මේක ලයිබ්‍රරි එක පැත්තක ඊට අමතරව අපේ HSL එකේ කවුපුන්කේගේ සර්විස් ස්ටේෂන් එකකුත් තියෙනවා. ඉතින් මෙතනට යමු. ඉතින් අපිට පුළුවන් මෙතන ඊමේල් එකට ඩොකියුමන්ට් එක දාගෙන ඊමේල් එකට ලොග් කරලා print කරගන්න. මම දන්න විදිහ එක තමයි. ඉතින් දැන් ඊමේල් එකට ලොග් වෙනවා. මොකද මට මෙතන print කරගන්න තියෙන්නේ application form එක. අනිත් සේරම ෆොටෝකොපිස් තමයි ගහගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මේක print කරගෙන මට ඊමේල් එකේ පාස්වර්ඩ් එක මතක නැහැ. පොඩ්ඩක් ඉන්න. හරි මම පාස්වර්ඩ් එක හොයාගත්තා. මොකද මම ඊමේල් දෙකක් යූස් කරනවා. මගේ ඒ කාලේ අවුරුදු 10ක් 15ක් තිස්සේ මම නෝමලි යූස් කරන ඊමේල් එක අමතරව මම ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරද්දි මම ෆින්ලන්ඩ් වැඩවලට විතරක් වෙනම ඊමේල් එකක් ක්‍රියේට් කරගත්තා මගේ නමින්. ඒකෙන් තමයි මම ෆින්ලන්ඩ් වලට අදාළ හැම වැඩක්ම කරගන්නේ. මොකද මට ඒක ලේසියි. මොකද මම self applicant කෙනෙක්. මම ඒජන්සි එකේ ඉන්නේ මේ ෆින්ලන්ඩ් ඇප්ලයි කරලා ආවේ. ඉතින් මම ඒ නිසා මගේ වීසා වැඩ මගේ හස්බන්ඩ්ගේ වීසා වැඩ ඊට පස්සේ ස්ටඩීන් ෆෝ අපේ යුනිවර්සිටි එකට හැමදේම මම ඊමේල් එකට තමයි කරන්නේ. ඉතින් ඒකට දැන් මම ලොග් වුණා. දැන් මෙතනින් අපිට ඩොකියුමන්ට් එක ඕපන් කරලා මෙතන තියෙන මැෂින් එකට print කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන ෆොටෝකොපිස් එක ගහලා එයාලට එතනින් account එකෙන් පෙන්නපුවම එයාලා ගාන කියනවා. එතකොට pay කරන්න තමයි තියෙන්නේ. දැන් මම ශ්‍රී ලංකන් එම්බසි of Stockholm එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්ත ඩොකියුමන්ට් එක දැන් print කරන්න යන්නේ. මේ විදිහට වලට කලර් හරි black and white හරි print කරගන්න පුළුවන්. මම one side තමයි print කරන්නේ. ඒකයි මේ යුරෝ 2.40ක් පෙන්වන්නේ. ඔයාලා ඔක double side print කරනවා නම් ඊට වඩා ගාණ අනිවාර්යෙන් අඩු වෙනවා. හරි මම මේක වෙනස් කරා. මම black and white දාගෙන මම තනි කොලේ print කරන්න බැලුවා set එක නැතුව. ඒ කියන්නේ application එක double side උයි අනිත් checklist ඒවා තනි කොලේට ගන්න. ඉතින් මේ තියෙන තනි කොලේක ගාණ යුරෝ 40යි. ඔයාලට මෙතන accept කරලා යාලගේ terms and condition මෙතන black and white the white color ද දාලා මෙතන copies ගන්න දාලා මෙතනින් ඔයාලට okay කරන්න පුළුවන්. ඊට payment එක මෙහෙම ඔයාලට මම pay address එක account එකෙන් pay කරනවා කියලා දැම්මේ. ඒතකොට name එක දාලා දෙන්න පුළුවන්. හරි දැන් මෙහෙම තමයි වෙන්නේ. මේ මගේ අන්තිම print එක මම කරේ පළවෙනි page එක තනි පිටුවට ගත්තා. application එක double side ගත්තා. ඊළඟ page එක අපව තනියෙන් ගත්තා. අපිට පුළුවන් මේක මිනිමයිස් කරලා ඔයාලට තව print out දාගන්න පුළුවන්. ඕන නම් එතනින්ම දාලා add කරන්න. එතකොට මෙතන double වැදිනවා print එක total එකත් එක්ක. ඊට පස්සේ මම ඉස්සෙල්ලා පොඩි වැරද්දක් කරා. මම ඉස්සෙල්ලා පෙන්නන්නම්. මෙතනින් okay කරන්න. මෙතන ඔයාලට language එක මාරු කරගන්න පුළුවන් උඩින්. ඊට පස්සේ ඔයා මෙතන okay කරාට පස්සේ ඔයාලට පෙන්නනවනේ මෙතන payment option එක. මම ඉස්සෙල්ලා account එක නිසා තමයි මට සැරෙන් යන්න ඕනේ. මෙතන ඔයාලට mobile pay Apple pay mobile pay පුළුවන් නම් ලේසි. Apple pay සම්බන්ධට වඩා මෙතනින් ඔයාලට mobile pay එකට ගිහිල්ලා ඔයාලට දෙන්න පුළුවන් ඔයාලගේ contact number එක. හරි ඊට පස්සේ මම මගේ mobile number එක දුන්නා. හරි මොබයිල් නම්බර් එක දීලා මම මොබයිල් පේ එකෙන් ඕකේ 740 ඕකේ කරාට පස්සේ මෙන්න මේ කෝඩ් එක මට ආවා. මේ කෝඩ් එක බලා ගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන print එක ළඟ තියෙන මැෂින් එකේ ලැන්ග්වේජ් එක වෙනස් කරලා රිලීස් print shop දීලා ඔයාලට දුන්න පෙන්නපු කෝඩ් එක දෙන්න. ඊට පස්සේ මේක processing. දැන් ඔයාලට මෙතනින් print out එක ගන්න පුළුවන්. ඒක printing කියලා පෙන්නනවා. processing printing job done එක වෙනවා. print out එක මෙන්න මේ විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක Valmi scan එක finish end කරන්න. finish කරන්න ඉවරයි කියන එක කරලා මේක ඔයාලට close කරලා check කරගන්න පුළුවන්. මම photocopy කරගන්න යන්නේ language එක මාරු කරගන්න. අපි කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා අර ෆ්‍රන්ට් එකේ ඉඳ සයිඩ් එකේ ඉඳ දාන්න කියලා දාන්න. එතකොට A4 size එක දෙන්න.
ඊට පස්සේ මෙන්න මේ විදියට කොලේ තියන්න. ඊට පස්සේ මෙතන කොපි කියලා දෙන්න. දැන් ඒක ස්කෑන් වෙනවා. හරි මම මේ vlog එක අද දවසේ පොඩි වෙලාවක් ගිහලා පොඩි නෙමෙයි ලොකු පැය ගණන් ගිහිල්ලා ඇඩ් කරන්නේ. ඇත්තටම කිව්වොත් මට කවුන්සිල් ජර්නල් ළඟට ගිහිල්ලා එතන වැඩ කටයුතු ටිකයි ඉතුරු ටිකයි මට එතන වීඩියෝ කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. මොකද මං කලින් ක්ලිප් එකේ තිබ්බා වගේ ලයිබ්‍රරි එකකින් වැඩ ටික කරගෙන ඉවරෙද්දි හස්බන්ඩ් වැඩ ඇරලා එතනට ආව මාව ගන්න. මොකද මම බස් එකේ තමයි ගියේ. ඊට පස්සේ මම යාත් එක්ක එහෙමම පරක් වෙලා තිබ්බේ. මම ලයිබ්‍රරි එකේ වැඩ ඉවරෙද්දි හරියටම 3:40යි 4ට මට අපොයින්ට්මන්ට් එක තිබ්බේ. හෙල්සින්කි එතන ඉඳලා විනාඩි 15ක දුරක් වගේ තිබ්බේ. ඉතින් අපි දෙන්න ඉක්මනට ගියා එයාව හම්බ වෙන්න. මොකද අද එයා එන්න කිව්වේ එයාගේ ගෙදරට. මොකද එයාගේ ඔෆිස් එක මම අහලා තියෙන විදිහට ඔෆිස් එක තියෙන්නේ එස්පෝ මටින් කුලාවල. හැබැයි අද එයා වැකේෂන් යනවා කියලා ගෙදරට එන්න කියලා ඇඩ්‍රස් එක කිව්වේ. එතන ඒ ටික සර්ටිෆයි කරලා දෙන්න. ඉතින් මම ඒ ටික එතන උන විස්තර ටික මේකට ඇඩ් කරන්න ඊළඟ ක්ලිප් එකේ. ඉතින් මම කලින් කිව්වා වගේ අපි අතනින් ෆොටෝකොපිස් print outs අරන් ගියා. එතනදී මෙතන ඔයාලට මම කියන්නම් ඒක ගන්න විදිය. ඔයාලා ස්වීඩන් එම්බසි එකට ශ්‍රී ලංකන් එම්බසි වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට එතනම කිරීම ඇප්ලිකේෂන් එක චෙක්ලිස්ට් එක කියලා ගහන්න. එතකොට ඔයාලට එනවා PDF ඩොකියුමන්ට් එකක්. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලට වෙබ්සයිට් එකේ link එක. PDF ඒකේ මුලින්ම තියෙනවා චෙක්ලිස්ට් එක. චෙක්ලිස්ට් එකේ තියෙන්නේ අපේ K35 ෆෝම් එක. ඒ කියන්නේ අපි normal ශ්‍රී ලංකාවේ passport එක හදද්දී fill කරපු ෆෝම් එක. ෆොටෝස් ටික ෆොටෝස් 4ක් තමයි තිබ්බේ. print කරපු ෆොටෝස් 3.5 cm 4.5 cm තියෙන ෆොටෝස් ටික. ඊට පස්සේ අපේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකට් එක. ඊට පස්සේ අපේ passport copy එක. ඒකේ 4-5 pages. ඊට පස්සේ අපේ ID card එක තියෙනවා නම් ඒකේ copy එක. ඊට පස්සේ අපි එම්ප්ලොයි එක අපි ජොබ් එක කරන එක දාන්න ඕන නම් එම්ප්ලොයි එක ලෙටර් එක. ඒ ටික තමයි තිබ්බේ. මම චෙක්ලිස්ට් එකේ ෆොටෝ එකකුත් දාන්න චෙක්ලිස්ට් එකේ ඒ ටික මම ඔයාලට දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් මම ඇත්තටම ගෙනිච්චේ ෆෝම් එක. මම ෆොටෝස් ටික ගත්තා. මම ෆෝම් එක ලයිබ්‍රරි එකේදීම ෆිල් කරා. හැබැයි ඔයාලා ෆෝම් එක ෆිල් කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අත්සන් කරන්න එපා. මම අහපු විදියට ඔයාලා අත්සන ගහන්න ඕනේ අත්සන් කරන්න ඕනේ කවුන්සිල් වල ඉස්සරහා. එයාගේ ඉදිරිපිට තමයි අත්සන් කරන්න ඕනේ. මොකද ඇත්තටම මෙතනදී අපි ලංකාවේදී නම් ලංකාවේ පාස්පෝර්ට් එක හදද්දී බයෝමෙට්‍රික්ස් දෙනවනේ. එතකොට මෙතනදී අපි බයෝමෙට්‍රික්ස් දීමක් සිදු වෙන්නේ නැහැ. මොකද අපි පිටරට එකෙන් තමයි හදන්නේ. එතකොට අපි කියන පුද්ගලයා ආවා කියලා කවුන්සිල් ජෙනරල් තමයි අපි වෙන්නේ සාක්ෂි දරන්නේ. එතකොට අපි එහා ඉස්සරහා තමයි ඒක අත්සන් කරන්න ඕනේ. ඒ නිසා මම අත්සන් කරන් ගිහලා ඒක මම දන්න විදිහට මම හොයාගත්ත තොරතුරු වල එක කිව්වේ. සමහරකට ඒක වෙනස් වෙන්න පුළුවන් ද දන්නේ නැහැ. මොකද මම එයාගෙන් ඒක ඇහුවේ නැහැ. මම අත්සන් කරන් ගියේ නැහැ. එතන මම ෆිල් කරන් ගියේ. ඊට පස්සේ ඒ ටික තමයි ෆිල් කරගෙන ගියා. ඊට පස්සේ එයාගේ ගෙදරට ගියාට පස්සේ එයා ඒ ටික සේරම ඔරිජිනල්ස් ටික අරන් එයා චෙක් කර හැමදේම ඇටෙස්ට් කරා. එයා අස්සන් කළා. ඊට පස්සේ ෆෝම් එකත් එයාගේ ඉස්සරහා සයින් කළා. ඇත්තටම මම දැන් මට සැකයක් තිබ්බා. මට ෂෝ එකක් තිබ්බේ නෑ. මොකද අපි අර යන ෆොටෝ එක පිටිපස්සේ මොකක් හරි ඇටෙස්ට් කරන්න ඕනේද කියලා ෆොටෝස් වල. ඒ නිසා මම ෆොටෝස් පේස්ට් කරේ නෑ ඇප්ලිකේෂන් එකට. ෆොටෝස් ඇලෙව්වේ නැහැ. ෆොටෝස් අරන් ගියේ. එයා එතනදී එයාලගේ ග්ලූ එකෙන් එයා තමයි ෆොටෝස් 3ක් ඇලෙව්වා ෆෝම් එකේ ඉස්සරහා පිටිපස්සේ. අනිත් ෆෝම් එක අනිත් ෆොටෝ එක ඇප්ලිකේෂන් එකත් එක්ක බොක් මේ එන්වලප් එකට දැම්මේ. ඊට පස්සේ ඒ ටික තමයි මම අරන් ගියේ. මම එම්ප්ලොයි ලිටර්ස් අරන් ගියේ නැහැ. මොකද මගේ කලින් මම ජොබ් එක කරපු විස්තර ඒ ටික මම දාලා තිබ්බේ. හැබැයි මට දැන් මෙහෙදි දාන්න උවමනාවක් තිබෙන්නේ නැහැ. මොකද එම්ප්ලොයි ලිටර් එකක් මගේ ළඟ තියෙනවා. ඒ වුණාට මෙහි අපේ ලංකාවේ වගේ අර සමහර වෙලාවට අපේ ජොබ් එක සමහර වෙලාවට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම නැති නිසා ඒ කියන්නේ ඩිපෙන්ඩින් සිටුේෂන් එක තියෙන නිසා මට ජොබ් එක මේ පාර මම දාන්න නැහැ කියලා තීරණය කරා. ඉතින් මම ඒක මොකද ගෙනිච්ච නැහැ. නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක ඇප්ලිකබල් නැහැ. ඒ කියන්නේ අනිවාර්ය නැහැ. කම්පල්සරි නැහැ. තියෙනවා නම් අරන් යන්න පුළුවන්. මම ළඟ ඇත්තටම නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක තිබ්බා. මම මෙහෙට ගෙනාවා. හැබැයි අද මගේ අපොයින්ට්මන්ට් එක මම කලින් දාගත්ත එක නෙමෙයි. අද එකපාර පැය ගානකින් මට අපොයින්ට්මන්ට් එක හම්බුනේ හදිස්සියේ. මට ඇත්තටම මම අරන් තියලා තිබ්බ දැන
තියෙනවා මට national identity card එක අද හොයාගන්න බැරි වුණා කලබලයට. ඉතින් මම ළඟ ෆෝන් එකේ මගේ email එකේ තියෙනවා මගේ national identity card එක. හැබැයි මම ඒක print කරගන්න මට ඒකත් අමතක වුණා. මම print කරෙත් නෑ. මොකද ඇත්තටම එතනදී ආසම් කරන්නේ original check කරලානේ. ඉතින් original check කරද්දී original එකක් නැතුව මට යාගෙන් ඇත්තටම අහන්න උමනාවක් තිබ්බේ නැහැ. ආසම් කරන්න පුළුවන්ද කියලා. ඒක ඇත්තටම මගේ හිතට එකඟව මම හිතන විදිහට ඒක වැරදිනේ. original එක පෙන්න නැතුව අපිට යාළුවගෙන් අස්සන ඉල්ලන්න බෑ. ඒක අස්සම් කරලා දෙන්න කියලා. මොකද මම දන්නවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ identity card එකේ කොපියක් තමයි කියලා. හැබැයි එයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම එයා මගෙන් ඇහුවා. මං කිව්වා මගේ ළඟ නැහැ කියලා. ඊට පස්සේ එයා ඒක අනිවාර්යෙන් නැහැ ඕනේ නැහැ කියලා. ඉතින් මම මේක දැම්මේ නැහැ. මම මේ මගේ පාස්පෝර්ට් එක මම මේකත් කියනවනේ මගේ පාස්පෝර්ට් රිනිවල් එක බබාගේ පාස්පෝර්ට් හදන්නත් කිසි දෙයක් නෙමෙයි. මම සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට මගේ පාස්පෝර්ට් රිනිවල් එක ගැන කියන්නේ බබාලාගේ පාස්පෝර්ට් හදද්දී මේ ප්‍රොසෙස් එක පොඩ්ඩක් වෙනස් වෙන ප්‍රොසෙස් එක එකයි. ඒකේ අදාළ ඩොකියුමන්ට් පේරන්ට්ස් ළඟින් ඕන වෙන ඒවා ඒ හැමදේම වෙනස් වෙනවා. මැරේජ් සර්ටිෆිකේට් ඒවා ඕන වෙනවා. ඉතින් මට ඕන උනේ නෑ මම තනි පුද්ගලයෙක් විදියට හදමු නිසා. ඉතින් ඩෙන්ටිටි කාඩ් එක ඒ ටික තමයි ඩෙන්ටිටි කාඩ් එක මම දුන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි මම මෙහි ඒකේ චෙක් ලිස්ට් එකේ තිබ්බේ නැහැ. හැබැයි මම මෙහි මගේ RP කාඩ් එක රෙසිඩන්ට් පර්මිට් කාඩ් එක ඊට පස්සේ මෙහි ෆොරින් ID ඒකට සමහරක් අය ගොඩක් අය කියන්නේ පොලිස් ID එක කියලා. ඒක මම දන්න තැන මේක පොලිස් ID එක නෙමෙයි. ඒක මට පොලිසියම තමයි කිව්වා ID එක ඉල්ලන්නේ නැද්දි පොලිස් ID එක දෙන්නේ පොලිසිය වැඩ කරන අයට. පොලිසියෙන් අපිට ඉෂුව කරන ඉමිග්‍රන්ට්ස්ට ඉෂුව කරන්නේ ෆොරින් ID එක කියලා දෙයක්. මමත් ඒක පොලිස් ID කියලා තමයි කිව්වේ. තමයි එතකොට එතනින් ඉෂුව කරපු පොලිස් ඔෆිසර් තමයි මට ඒක එක්ස්ප්ලেইন කරේ. නෑ මේක ෆොරින් ID එක කියලා. ඉතින් මම මේකට කියන්නේ ෆොරින් ID කියලා. ඔයාලා සමහරක් අද වෙනකොනොත් ගොඩක් දෙනෙක් ඒකට පොලිස් ID එක කියලා තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ ඔයාලා දන්නවා අපේ green card ID එක. ඉතින් ඔයාලා first time වලට ඩිපෙන්ඩන්ට් වීසා ස්ටුඩන්ට් නම් වීසා පීරියඩ් එකට මේක හම්බ වෙනවා. ඩිපෙන්ඩන්ට් ෆස්ට් ඉයර් එකේ හම්බ වෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් වීසා රිනිවල් එකකින් පස්සේ සමහර අය ඒක රිනියු නොකර ඉන්නවා. ඉතින් ඒක කරන්න එපා. ඒක අනිවාර්යෙන් කරන්න. මොකද මම දන්න තරමින් ඔයාලා සුපර් මාකට් එකකින් හෝ කොහෙන් හෝ ඔයාලා බැංක් account එකට සල්ලි ඩිපොසිට් කරන වෙලාවට උනත් ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙන් ඩිපොසිට් කරන්න බෑ. RP කාඩ් එකකින් කරන්නත් බෑ. එයාලා ඉල්ලන්නේ ඔයාලගේ පාස්පෝර්ට් එක හෝ ෆොරින් ID එක. එහෙම නැත්නම් ඔයාලා කියන විදිහට පොලිස් ID එක. ඉතින් ඒක අනිවාර්යෙන් රිනිව් කරලා තියාගන්න. පාස්පෝර්ට් රිනිවල් එකක් ඔයාලට එන්න තියෙනවනේ. ඉතින් ඒක මට ඇත්තටම මගේ යාළුවෙක් කිව්වේ කරගත්තා. ඉතින් මම මේ දෙකෙත් අරන් ගිහලා දෙකෙත් ඔරිජිනල්ස් දුන්නා. ඉතින් එයා සේරම ඇටෙස් කරලා එයා සේරම එන්වෙලොප් එකකට දාලා එයාම මට එන්වෙලොප් එකේ ස්වීඩන් පෝස්ට් කරන්න ඕන එම්බසි එකේ ඇඩ්‍රස් එක ලියලා දුන්නා. ඔය ඇප්ලිකේෂන් ෆෝම් වල චෙක් ලිස්ට් එකේ එක තැනක තියෙනවා. එතන අනිවාර්යෙන් අපි මෙහි ඇඩ්‍රස් එක දාන්න ඕනේ. මොකද එයාලා කුරියර් කරන්නේ පාස්පෝර්ට් එක නිව් පාස්පෝර්ට් එක අපේ ගෙදරට. ඉතින් එතකොට එයා මට කිව්ව දෙයක් තමයි මොකද මම දන්න විදියට මට දැන් මං තොරතුරු හෙව්ව විදියට අහලා තියෙන විදියට මේ අපේ පාස්පෝර්ට් එක රිනීවල එන්න මාස 9ක කාලයක් යනවා. මාස 3ක් 6ක් කියලා තමයි තියෙන්නේ. හැබැයි ගොඩ දිනෙට මාස 9ක කාලයක් ඇතුළත තමයි ආවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාලා ගොඩක් අපි මෙහෙන් ෆින්ලන්ඩ් වල ශ්‍රී ලංකන් එම්බසි එකක් නැති නිසා අපි කරන්නේ ඒක මෙහෙන් ඇටච් කරගෙන අපි ඒක ස්වීඩන් වලට කුරියර් කරනවා. ඉතින් කුරියර් කරන්න දවස් කිහිපයක් යනවා. ඊට පස්සේ ස්වීඩන් වලින් එකපාරේ යවන්නේ නැහැ. මම අහලා තියෙන විදිය මම මේ කියන්නේ යාලා බල්ක් එකක් එකතු වෙනකන් ඉඳලා ඒ බල්ක් එක තමයි බල්ක් එක පිටින් අපේ ශ්‍රී ලංකාවට කුරියර් කරන්නේ පාස්පෝර්ට් රිනිවල් වලට. එතකොට එතනදි දෙයක් තියෙනවා. ශ්‍රී ලංකාවේදී පාස්පෝර්ට් එක හදන්නත් දැන් මොකද අපි යව්වට අනිවාර්යෙන් යාලා මං හිතන්නේ නැහැ මන්ඩේ හදනවා ඇති කියලා. මන්ඩේ හදනවා නම් එහෙම මං හිතන්නේ නැහැ වණ්ඩි හදනවා ඇති කියලා. ඒක වණ්ඩි හදනවා නම් කවුරු හරි යටින් පහලින් කමෙන්ට් කරන්න. ඇත්තට මේ ගැන මං දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ කියලා. මං කිව්වේ වණ්ඩි හදන එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවෙන් අපේ රටෙන් පාස්පෝර්ට් එක හදනත් ටික කාලයක් යනවා. ඊට පස්සේ එයාලත් බල්ක් එකක් එකතු කරලා ගොඩක් පාස්පෝර්ට් සෙට් එකක් එකතු කරලා තමයි කුරියර් කරන්නේ. එතකොට ඒක එන්න ওই ප්‍රොසෙස් එකට කාලයක් යනවා. මාස 9ක කාලයක් යනවා කියන අපිට ෆින්ලන්ඩ් වල අපේ පාස්පෝර්ට් එක රිනිවල් එන්න. ඉතින් ඇත්තටම හොඳම ඔප්ෂන් එක ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ටිකට් එකක් කාලේ වෙලා තියලා පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන්න කලින් පුළුවන්කමක් තියෙනවා නම් ටිකට් එකක් දාගන්න. ටිකට් එකක් දාගෙන ලංකාවට ගිහිල්ලා ඔයාලා මන්ඩේ හරි දාලා පාස්පෝර්ට් එක හදාගන්න. මොකද මම හොයලා බලපු විස්තර අනුව යුරෝ 180ක් 200ක අතර ගාණක් අපිට යනවා පාස්පෝර්ට් ප්‍රොසෙස් එකට. පාස්පෝර්ට් charge එකයි අපේ ෆොටෝස් ඇටෙස්ටේෂන් ඔය සියරටම කුරියර් charges ඕම. ඉතින් යුරෝ 200ක් අපි 200ක් කියමුකෝ දාල වශයෙන් 200ක් කිව්වොත් සාමාන්‍යයෙන් 65ක් 70000ක් විතර වෙනවා. 70000ක් විතර වෙනවා. ඉතින් අපිට ලංකාවට ගිය පාස්පෝර්ට් එක හදන්න නම් එච්චර යන්නේ නැහැ.
ඉතින් ඔයාලට පුළුවන් අනිත් එක ස්ට්‍රෙස් එකත් අඩුයි. මාස 9ක් විතර කාලයක් බලන් ඉන්න ඕනෙත් නැහැ. කුරිය කරන්න, හැටිස් කරගන්න ප්‍රශ්න අටසහන අඩුයි. ඉතින් පුළුවන්කමක් තියෙනවා ඔයාලා කල් වෙලා ඇතුව ඔයාලා අනිවාර්යෙන් යන්න ලංකාවට ගිහලා පාස්පෝර්ට් එක හදාගන්න කියලා මම කියනවා. බැරි අය ඉතින් ශ්‍රී ලංකාව එම්බසි එකක් ෆින්ලන්ඩ්ල දානකම් ස්වීඩන් හරහා කරගන්න. ඉතින් ඒ විදිහට තමයි ඇටෙස්ටේෂන් එක උනේ. අනිත් දේ තමයි ඇටෙස් කරන්න යුරෝ 15ක charge එකක් ගන්නවා. ඇටෙස් කරලා කොපිස් ඒ ටිකට ඒක එයාට බැංක් පේමන්ට්, කෑෂ්, මොබයිල් පේ ඕනම විදියකින් පේ කරන්න පුළුවන් කිව්වා. ඉතින් හරිම හොඳ කෙනෙක් එයා. ඒ ඔෆිස් එකේ නම ආමෝස් මං හිතන විදිහට මං එයාගේ කන්ටැක්ට් එකක් දාන්නම්. මොකද මං හිතනවා ඒක වටිනවා කියලා. මොකද මම ඒක Google එකෙන් හොයපු විදිහට Google එකේ තියෙන නම්බර් එක වැඩ කරේ නැහැ. ඉතින් මගේ ගිය අවුරුද්දේ කරගත්ත යාළුවෙක්ගෙන් තමයි අනිත් නම්බර් එක ඉල්ලගත්තේ. මං දන්නේ ඒක එයා කොහෙන්ද හොයාගත්තේ කියලා. ඉතින් මට යාළුවා දුන්න නම්බර් එක තමයි වැඩ කරේ. ඉතින් මං එයාට කෝල් කරා ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ WhatsApp message එකක් දැම්මම තමයි එයා මට අපොයින්ට්මන්ට් එක දුන්නේ. ඒ නිසා මං ඒ නම්බර් එකක් දාන්නම්. ඉතින් ඔයාලට එයාගේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඒ ටික ඇටෙස්ටේෂන් එක කරගන්න. ඒ ටිකට යුරෝ 15ක් එයාට ඒ වෙලාවේදී පේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඇන්ලොප් එක අරන් ගිහලා ඔයාලට පෝස්ටි through ඔයාලට ස්වීඩන් වලට කුරියර් කරන්න තමයි තියෙන්නේ.